අපේ ලෝකෙ ගත්තොත් ඔය තියෙන මේ විවිධ හෝල්මං සෙල්ලං තියෙනවා. ඒ කියන්නේ හෝල්මං එක්ක කරන සෙල්ලම්. ඔයාලා සමහර විට මේක අහලා ඇති මේ ඇමරිකාවේ, කැනඩාවේ, එංගලන්තේ වගේ රටවල් වල තියෙන අර බ්ලඩි මේරි කියන සෙල්ලම. කාමරයකට ගියා, ලයිට් ඕෆ් කළා, මේ ඊට පස්සේ කණ්ණාඩිය ගාවට ගියා. ඊට පස්සේ තියෙන මේ ඉටිපන්දමක් පත්තු කරලා බ්ලඩි මේරි 3 පාරක් කිව්වම කැත මූණක් පේන එක. බ්‍රසීල් වලත් ඒ වගේම සෙල්ලමක් තියෙනවා. මෙහෙමයි කරන්න ඕන නම් මේ විදිහට කරන්න. ඔයාලා ඉස්කෝලේට ගිහිල්ලා වොෂ්රූම් එකට යන්න, ලයිට් උත් ඕෆ් කරන්න, අන්තිම ස්ටෝල් එකට යන්න. ඊට පස්සේ ඒ දොරට මේ එක පාරක් විතර පයින් ගහලා කොමඩ් එකට යන්න. කොමඩ් එක 3 පාරක් විතර ෆ්ලෂ් කරන්න. ඊට පස්සේ කොමඩ් එක ගාව තියෙන ටැප් එකත් 3 පාරක් විතර ඔන් කරලා ඕෆ් කරන්න. මේ කරන ගමන් කුණහරපෙන් බයින්න ඕනේ. ඒ විදියටම කරොත් ඔයාට පෙනෙයි ලස්සන හැබැයි හම නිකන් සුදු ලාපාට තියෙන මේ කාන්තාවක් දකින්නට ලැබෙයි. සමහර අයත් කියනවා මෙයා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා දෙන උත්තරයට අනුව ඔයාගේ මේ ඔයාට වෙන දේත් වෙනස් වෙන්න පුළුවන්. මෙයා සමහර විට ඔයාගෙන් ප්‍රශ්නයක් අහයි මම ලස්සනද කියලා. ඔයා ඔව් කියලා කිව්වොත් එයාගේ ඇත්ත මූණ පෙන්නයි. ඊට පස්සේ ඉතින් ඔයා බය වෙයි. ඔයා නෑ කියලා කිව්වොත් ඔයාව ඇදගෙන යයි සිරාවට. ඔයා මුකුත් කරේ නැත්තම් ඒ කියන්නේ කට හොල්ලන්න නැතුව හිටියොත් ඒ හොල්මන ඔයාත් එක්කම ඉඳි මැරෙනකම්. ජෝක් නෙමෙයි. මේ කතාවට අනුව මෙහෙම තමයි වෙන්නේ. සමහර අයත් කියනවා මේකත් ඇත්ත කතාවක් මත තමයි පදනම් වෙලා තියෙන්නේ. ඉස්සර කාලේ මේ 19 වෙනි සියවසේ මරියා කියලා මේ ගෑනු ළමෙක් හිටියා. එයාව මේ අකමැත්තෙන් එයාව මේ කසාදකට මේ යොමු කරා. මේ කියන්නේ එයා ලෝයර් කෙනෙක්ව. හැබැයි එයාත් කොහොම හරි පැරිස් වලට ගියා. එතකොට එයා අවුරුදු 26 දී එයාගේ ජීවිතේ නැති වුණා. එයා බ්‍රසීල් වලට යවනකොට ෆ්‍රාන්ස් ඉඳලා එයාගේ අම්මා ඉස්සලාම මේ එයාව මේ වලලා දාන්න කියලා හිතුවේ නැහැ. ඒත් ඉතින් අම්මටත් දැනුණා මේ වලලා දාන්න ඕනේ කියලා. ඒ නිසා වලලා දැම්මා. මරියාගේ කලින් තිබ්බ ගෙදර මේ ඉස්කෝලයක් හැටියට කන්වර්ට් කරාට පස්සේ සමහර අයත් කියනවා මරියාව දකිනවා කියලා. එයාගේ හොල්මන. ඒ නිසා මට කියන්න තියෙන්නේ එකම දෙයයි. ඔයාලට ඕනනම් මේ සෙල්ලම කරන්න. හැබැයි දෙයනේ කියලා මට නම් කියන්න එපා මොන හරි වුණොත්. හරිද? හරිද? මං කිසිම දෙයකට වග කියන්නේ. ඒක ඉතින් මං එපා කියලා කියනවා. ඔයාලා කැමැත්තෙන් මේක කරනවා නම් කරන්න. හැබැයි මොන හරි වුණොත් මට නම් ඇවිල්ලා කියන්න එපා මං කිව්වා කියලා.